ගරු සභාපතිතුමනි අද මේ කාර්ක සභා විවාදයේදී නාගරික සංවර්ධන ඉදිකිරීම සහ නිවාස අමාත්‍යාංශයේ යටතේ අදහස් දැක්වීමට මම බලාපොරොත්තු වෙනවා. මේ අමාත්‍යාංශයේ යටතේ තියෙන ලංකාවේ විශේෂ ආයතනයක් තමයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය. මේ මණ්ඩලයේ වැදගත්කම අපි හැමෝම දන්නවා. මොකද මිනිස්සුන්ට මොනවා නැති වුණත් ජීවත් වෙන්න වතුර ඕන ජලය අවශ්‍යයි. පානීය ජලය. ලංකාවේ පානීය ජලය සපයන එකම ආයතනය ජල සම්පාදන මණ්ඩලය. ඒක නිසා මේ ජල සම්පාදන මණ්ඩලය ගැන මේ සභාවේ සාකච්ඡා කළ යුතුම කාරණා කීපයක් තියෙනවා. අපි දන්නවා මේ ජල සම්පාදන මණ්ඩලය සහ ඒකේ තියෙන ශක්්‍යතාවයන්. ගත්තොතින් දක්ෂ සේවක මණ්ඩලයක් ඉන්නවා මේ ජල සම්පාදන මණ්ඩලයේ. හොඳ නිලධාරීන් ඉන්නවා, දක්ෂ සේවකයෝ ඉන්නවා. ඒ වගේම විශාල සම්පත් ප්‍රමාණයක් ජල සම්පාදන මණ්ඩලය සතුව තියෙනවා. ඒ වගේම අපිට මූල අමුද්‍රව්‍ය නොමිලේ ලැබෙන එකම ආයතනයක් රෝ මැටීරියල් එක අපිට ෆ්‍රී හම්බ වෙන්නේ. එතකොට මෙන්න මේ වගේ ආයතනයක් තමයි අපිට කළමනාකරණය කරන්න වෙලා තියෙන්නේ ලංකාවේ ජනතාවගේ පානීය ජල ප්‍රශ්නය, පානීය ජල අවශ්‍යතාවය වෙනුවෙන්. මේ ආයතනයේ මූල්‍ය තත්ත්වය ගැන පොඩි අදහසකට ආවතින් 2014 වෙනකොට ලංකාවේ ජල සම්බන්ධතා 31,50,000ක් මේ වෙනකොට ලබා දීලා තියෙනවා. ඒ වගේම පයිප් බෝන් වෝටර් අපේ ලංකාවේ ආවරණය කරන ප්‍රතිශතය 45% දක්වා ඉහළ ගිහින් තියෙනවා. ඒක ප්‍රමාණවත් නැහැ. මේක අපි වැඩි කර ගන්න ඕන. නමුත් 45%ක ප්‍රමාණයේ 60 එන්නේ අනිත් ආයතනත් එක්ක. CBOs අනිත් ආයතන සියල්ල ගත්තොතින් 60%යි, වෝටර් බෝඩ් එක 45%යි. මේකේ පිරිවැටුම වෙනවා ගිය අවුරුද්දේ 2024 බිලියන 84ක්. ඒකේ විකුණුම් පිරිවැය අපිට වෙලා තියෙන්නේ බිලියන 37යි. ඒ අනුව 100ට දල ලාභය බිලියන 46ක දල ලාභයක් තියෙන ආයතනයක්. දල වශයෙන් 50%ක විතර දල ලාභයක් තියෙන ආයතන. එතකොට මිනිස්සුන්ට ගැටලුවක් එනවා, ජනතාවට ගැටලුවක් එනවා. මේ වගේ ආයතන කොහොමද අලාභ ලබන තත්වයටපත් වෙන්නේ කියන එක අපි ඒක වෙනම සාකච්ඡා කරමු. මේ ජල සම්පාදන මණ්ඩලයේ මේ මුළු වියදම් ඇතුලේ විශේෂ වියදම් කිහිපයක් තියෙනවා. මේක දශක ගානක ඉඳලා එන ප්‍රශ්න කීපයකුත් එක්ක එන වියදම් කීපයක් තියෙනවා. එයින් ප්‍රධාන එකක් තමයි ජල සම්පාදන මණ්ඩලයේ මේ දවස්වල තියෙන මූල්‍ය වියදම. මේ වෙනකොට ජල සම්පාදන මණ්ඩලය ලබාගත් ණය වෙනුවෙන් බිලියන 12.2ක් පහුගිය අවුරුද්දේ මූල්‍ය වියදම විදියට දරන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේකේ ලාභය බිලියන 24ක් වෙනකොට ගිය අවුරුද්දෙත් අපිට එයින් භාගයකට සමාන ප්‍රමාණයක් මූල්‍ය වියදම් විදියට දරන්න වෙලා තියෙනවා. මේ මූල්‍ය වියදම් ගැන ඇයි මම සඳහන් කරන්න. දැන් අපේ රට මේ අර්බුදයට ගිහිල්ලා තියෙන ප්‍රධාන හේතුවක් පහුගිය රජයන් ලබාගත් ණය. ඒ ණය හරියට ආයෝජනය නොකිරීම නිසා අපි හැමදාම කියන වගේ ණය ගැනීම වැරදි වැඩක්, සාපයක් නෙමෙයි. නමුත් ඒ ගන්න ණය හරියට ආයෝජනය නොකිරීම නිසා, ඒ ණය නිවැරදිව කළමනාකරණය නොකිරීම නිසා රටත් ඒ වගේම ආයතන ගණනාවකුත් විනාශයට, අභාවයට යමින් තියෙනවා. මේ ජල සම්පාදන මණ්ඩලයත් ව්‍යාපෘති සඳහා ණය ගැනීමේ කරුමයට කරගහපු එක ආයතනයක්. ඉතින් ඒකේ අපි ගත්තොතින් ජල සම්පාදන මණ්ඩලයේ ගොඩනගපු ප්‍රාග්ධනගත කරපු වත්කම් ප්‍රමාණය තියෙනවා බිලියන 529ක් 2024 වෙනකොට. ඒ වගේම ගරු සභාපතිතුමනි මේ බිලියන 529 වත්කම් තියෙනවා වගේම තවමත් වත්කම් නොවි කෙරීගෙන යන ව්‍යාපෘති තියෙනවා 300 බිලියන 347ක. ව්‍යාපෘති විදියට ගත්තොතින් ව්‍යාපෘති 24ක් තවමත් කෙරීගෙන යන ව්‍යාපෘති විදියට තියෙනවා. ඇයි මේ කෙරීගෙන යන ව්‍යාපෘති මම මේ වෙලාවේ කතා කරන්නේ? මොකද්ද මේකේ තියෙන විශේෂත්වය? මේකේ තියෙන විශේෂත්වය තමයි මේ ව්‍යාපෘති 24ම 20ක්ම ආරම්භ කරන්නේ 2017 අවුරුද්දට ඉස්සෙල්ලා. තවමත් මේ ව්‍යාපෘති කෙරීගෙන යන වැඩ ගොඩේ තමයි තියෙන්නේ. බොහෝ ව්‍යාපෘති ඒ ව්‍යාපෘතියේ කාලය වගේ 3 ගුණයක් 4 ගුණයක් ගිහිල්ලා තියෙනවා. ඇයි ජල සම්පාදන මණ්ඩලයේ මේ ව්‍යාපෘති වලට එහෙම උනේ? දැන් මේ අපිට මාස දෙකෙන් මොකද උනේ කියලා අහන කට්ටිය අපි මේ කරගහලා තින්නේ පොඩි කරුමයකට නෙමෙයි. මේක විශාල එකක්. එතකොට මේ ව්‍යාපෘති 20 ඇතුලේ තියෙනවා ගරු සභාපතිතුමනි ග්‍රේටර් කොළඹ වේස්ට් වෝටර් ඉම්ප්‍රූව්මන්ට් ප්‍රොජෙක්ට්. මම මේ කීපයක් කියන්නේ. මේක ආරම්භ කරන්නේ 2014. අවුරුදු 5කින් මේ ව්‍යාපෘතිය ඉවර වෙන්න ඕනේ. දැන් අවුරුදු 10ක් ගිහිල්ලා තියෙනවා. තාමත් මේ ව්‍යාපෘතියේ තියෙන්නේ කෙරීගෙන යන වැඩ ගොඩ ඇතුළේ. ඒ වගේම ජැෆ්නා කිල්නොච්චි ව්‍යාපෘතිය. මේක ආරම්භ කරන්නේ 2011. මේ ව්‍යාපෘතිය ඉවර වෙන්න ඕන අවුරුදු 7කින්. දැන් අවුරුදු 14ක් ගිහිල්ලා තියෙනවා. ඒත් මේ ව්‍යාපෘතිය තාමත් කෙරීගෙන යන වැඩ විදියට තියෙනවා. ඒ වගේම ලග්ගල නිව් ටවුන් ව්‍යාපෘතිය 2016 පටන් ගන්න. අවුරුදු 2කින් ඉවර වෙන්න ඕන. දැන් අවුරුදු 8ක් ගිහිල්ලා තියෙනවා. ඇයි මේක අපි මතු කරන්නේ? මේ ව්‍යාපෘති 24ම මේ වගේ. මේ ළඟදී පටන් ගත්තා නෙමෙයි. මේවා කොවිඩ් ප්‍රශ්න හින්දා නැවති
නැවතිච්ච නෙමෙයි. මේවා අරගලය හින්දා නැවතිච්ච නෙමෙයි. මේ ව්‍යාපෘති 2015 16 17 පටන් ගත්ත ව්‍යාපෘති. මේ අපිට ආණ්ඩුකරණේ මේ දවස්වල උපදෙස් සපයමින් ඉන්න අය කාලේ පටන් ගත්ත ඒවා තමයි මේ තියෙන්නේ. එතකොට මේ ව්‍යාපෘති ඇතුලේ මේ ව්‍යාපෘති හින්දා මේ ව්‍යාපෘති වල සමහර ව්‍යාපෘති වල සක්්‍යතා අධ්‍යයනයක් නැහැ. සමහර ව්‍යාපෘති ඒ ව්‍යාපෘතිය ඉවර වෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. කිසිම සැලැස්මක් නැහැ. හැබැයි ආණ්ඩුවේ ඒ දවස්වල තිබිච්ච ඒකාධිකාරයට ඇමතිවරුන්ගේ තිබිච්ච පවර් එකට ආරම්භ කරපු බොහෝ ව්‍යාපෘති මේක ඇතුලේ තියෙනවා. ඒ වගේම මේ ව්‍යාපෘතිවල තියෙන ඉතුරු හානිය තමයි අපි දන්නවා ලංකාවේ ටෙන්ඩර් ක්‍රමයක් තිබ්බා. ඒ ටෙන්ඩර් ක්‍රමය 2010 වෙනකොට වෙනස් කරා. ඒ කාලේ හිටපු අපේ ආණ්ඩුව ඒක වෙනස් කරලා ලංකාවට අඳුන්වලා දුන්න අන්සොලිසිටඩ් ප්‍රොපෝසල් කියන ටෙන්ඩර් ක්‍රමය. මේ අන්සොලිසිටඩ් ප්‍රොපෝසල් ටෙන්ඩර් ක්‍රමය තමයි අපේ රටේ මේ ප්‍රාග්ධන ව්‍යාපෘති වලට කරන්න පුළුවන් ලොකුම හානිය කරේ. ඒකෙන් තමයි අපේ රටේ ජනතාවගේ මුදල් විශාල විදියට නාස්ති වෙන්න බලපාපු ව්‍යාපෘති ක්‍රමවේදය මේක ගෙනල්ලා තමයි ඒ යටත තමයි මෙන්න මේ ව්‍යාපෘති සියල්ල ආරම්භ කළේ. ඒක නිසා මේ අපේ ආරම්භ කරපු මේ ව්‍යාපෘති නිසා මේ ගත්ත ණය නිසා දැන් ජල සම්පාදන මණ්ඩලය හිර වෙලා තියෙනවා. මේ ණය හින්දා අපිට තවමත් ගෙවන්න වෙලා තියෙනවා බිලියන 286ක්. බිලියන 286ක් අදටත් ජල සම්පාදන මණ්ඩලය ණය විදියට ඉතුරු වෙලා තියෙනවා. අන්න ඒ අකාර්යක්ෂම සැලැස්මක් නැති ආරම්භ කරපු ව්‍යාපෘති වලට ගෙවන්න තමයි අර මං කලින් සඳහන් කරපු අදටත් බිලියන 12ක් 13ක් මූල්‍ය වේදම් විදියට ජල සම්පාදන මණ්ඩලයට ගෙවන්න වෙලා තියෙනවා. දැන් ඒක අපිට හිතෙන්න පුළුවන් මේ සංඛ්‍යාලය කරන්නේ. රයිට්. මේ බිලියන 12 ගෙවන්න තමයි ගිය අවුරුද්දේ ජල සම්පාදන මණ්ඩලය වතුර බිල වැඩි කරන්නේ. දැන් ජනතාවගේ වතුර බිල වැඩි වෙනවා. හේතුව මොකද්ද? ණය වාරික ගෙවන්න, පොලී ගෙවන්න සල්ලි නැහැ. එතකොට පොලී ගෙවන්න වතුර බිල වැඩි කරනවා. පොලී ගෙවන්න උනේ මොකද? අකාර්යක්ෂම ව්‍යාපෘති ආණ්ඩුව ඒ කාලේ තිබිච්ච අපිට උපදෙස් දෙන ආණ්ඩු පටන් ගත්ත ව්‍යාපෘති අකාර්යක්ෂම ව්‍යාපෘති සැලසුමක් නැති ව්‍යාපෘති නාස්තිය මිල වැඩි වෙච්ච ව්‍යාපෘති හින්දා අවසානයේ අපේ රටේ ඈත ගමේ ඉන්න දුප්පත් මිනිස්සෙටත් ගෙවන්න වෙලා තියෙනවා. ඒක තමයි මේක ඇතුලේ තියෙන ඛේදවාචකය. නැත්තම් මේවා කරපු කට්ටිය මේක ගෙවනවා නම් මිනිස්සුන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක නිසා ගරු සභාපතිතුමනි මෙන්න මේ මණ්ඩලයේ ව්‍යාපෘති ගැටලුව මං හිතන්නේ විශාල විදියට අදත් තියෙනවා. ඒක සාපයක් විදියට අර කරකැවි කැවි එමින් තියෙනවා. නමුත් අපි අපේ රජය බලාපොරොත්තු වෙනවා මේක විසඳ ගන්න. ඒ වගේම ගරු සභාපතිතුමනි මණ්ඩලයේ තියෙනවා NRW කියලා එකක් non revenue water ආදායම් නොවන ජලය. අදත් මේකේ නිෂ්පාදනයෙන් 27%ක් අපිට ආදායම් ලබන්න බෑ. ආදායම එන්නේ නැහැ. ඒ කියන්නේ අපේ නිෂ්පාදනයෙන් 4න් එකක් තාමත් නිකන් යන්නේ. පිරිවැයක් විදියට තියෙන්නේ. ඒක අපේ ජල පරිභෝජන යුනිට් එකක අපි රුපියල් 100ක් යුනිට් එකකට ගෙවනකොට ඒකෙන් 127ක් non revenue ආදායම් නොලබන කොටස විදියට යන්නේ වියදමක් විදියට. Honorable Sunil Kumar Gamage, you have 2 more minutes. ඒ වගේම මේකේ මූල්‍ය පිරිවැය අපිට 116ක් අපි ගෙවන වතුර ඒකකේ. ඒ වගේම මේකේ මණ්ඩලයේ ඒකක පිරිවැය ඇතුලේ 121ක් තියෙන සේවක නඩත්තුව වෙනුවෙන් කරන වියදම. අපි දන්නවා 2015 අවුරුද්දේ පත්වෙච්ච ආණ්ඩුවේ නම් කියන එක හරි නැති හින්දා ඒ කාලේ හිටපු ජල සම්පාදන ඇමතිතුමා කවුද කියලා හෙව්වොතින් හොයාගන්න පුළුවන්. 500ක් මණ්ඩලයේ අනවශ්‍ය විදියට මණ්ඩලයට බඳව ගත්තා. 500ක්. අම්පාරේ ඔෆිස් වල සංගීත පුටු තරගයක් තිබ්බේ. වාඩි වෙන්න ඉඩ නැහැ. නුවර ඔෆිස් එකේ සංගීත පුටු තරගයක් තිබ්බා. උදේට එක්කෙනෙක් එනවා, හවසට එක්කෙනෙක් එනවා. කිසි සැලැස්මක් නැතුව 500ක් බඳව ගත්තා. දේශපාලන බලපෑම් මත. මේවත් මේ පිරිවැය වැඩි වෙන්න හේතු වෙලා තියෙනවා. ඒ වගේම දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා ඉන්න කාලෙත් මේකට සේවකයෝ බඳව ගත්තා. මම නිශ්චිතව දැඩි විශ්වාසයෙන් කියනවා අපේ ඇමතිතුමා අරුණ කරුණාතිලක මැතිතුමා එක සේවකයෙක් මේ ආයතනයට බඳවගෙන නැහැ කියලා. එහෙම තමයි අපි රාජ්‍ය පාලනය කරන්නේ. එහෙම තමයි අපි කරන්නේ. ඒක නිසා මේවත් මේ මණ්ඩලයේ මේ අද තියෙන තත්වයට වග කියන්න හේතු වෙලා තියෙනවා. අපේ මේ අමාත්‍යංශයේ වෝටර්ෆෝල් කියලා ප්‍රොජෙක්ට් එකක් පටන් ගත්තා. අපි කිව්වේ මේකට වෝටර්ෆෝල් කියලා. දියඇල්ල වගේ ගියේ. කිසිම සැලැස්මක් නැතුව පයිප් ගෙන ආවා. ඒත් ඔය හොඳටම කරපු කාලේ හිටපු Honorable Sunil Kumar Gamage, your time is up. මට විනාඩියක් දෙන්න. ඒක නිසා මෙන්න මේ වගේ නාස්තිකාර ආයතනයක් තමයි අපිට අර්බුදයට යවපු ආයතනයක් තමයි ගොඩ ගන්න වෙලා තියෙන්නේ. ඒ ගොඩ ගැනීම වෙනුවෙන් අපේ
ආණ්ඩුව මුළු අමාත්‍යංශයේ වියදම මිලියන 95,000යි. ඒකෙන් මිලියන 49,000. 156කට වැඩිය වියදම් කරනවා මේ අවුරුද්දේ ජල සම්පාදන මණ්ඩලය වෙනුවෙන් මේ අර්බුදයට පත් කරපු මණ්ඩලය ගොඩ ගැනීම වෙනුවෙන් විශේෂයෙන්ම ජප්න කිලිනොච්ච ව්‍යාපෘතිය වෙනුවෙන් මිලියන 5,000ක් මේ අයවැයෙන් වෙන් කරලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ අර්බුදයට යවලා අනලා විනාශ කරලා දීපු ආයතන අපි කොහොම හරි අපේ රජය ඇතුලේ ගොඩ ගන්නවා. ඒකට අපිට දියුණු දක්ෂ සේවක මණ්ඩලයක් ඉන්නවා. හොඳ නිලධාරීන් ඉන්නවා. අවංක නිලධාරීන් ඉන්නවා. ඒ අයත් එකතු කරලා ජනතාවට හොඳ සේවයක් සපයන්න අපේ රජයට ඇමතිතුමාට පුළුවන් වෙනවා කියන විශ්වාසයෙන් මම මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.